හායි යාළුවනේ, ඔන්න අද මම ඔයාට කියලා දෙන්නේ හරිම ලේසියෙන් පුංචි රුපියල් 20කින් පටන්ගෙන දින 100ක් ඇතුළත කොහොමද රුපියල් ලක්ෂයක් ඉතුරු කරගන්න කියලා. ඉතින් මෙන්න මේ මැජික් බොක්ස් එකට පුළුවන් ඔයාට ඒ දේ කරලා දෙන්න. අපි කොච්චර මුදල් එකතු කරගන්න හැදුවත් අපේ අතින් මොනවා හරි දෙයකට වියදම් වෙනවනේ. ඉතින් ඒ නිසා අපිට මේ මුදල් ඉතුරු කරගන්න ටිකක් අමාරුයි. හැබැයි මේ විදිහට ඉතිරි කරන්න ගත්තොත් ඔයාට සැලකිය යුතු මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. මේක නිකන් ගේම් එකක් වගේ. දවස් දෙකක් කරගෙන යද්දි ඔයාටම ආස හිතිලා ඔයා මේ දේ කරගෙන යනවා. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ මැජික් බොක්ස් එක හදන්නේ කියලා. මුලින්ම ඕනි මෙන්න මේ වගේ බොක්ස් එකක්. මම නම් ගත්තේ පොඩි බොක්ස් එකක්. ඉඩකඩ තියෙන බොක්ස් එකක් ගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. දැන් බොක්ස් එක ලස්සන කරගන්න ඕනිනේ. ඒ නිසා මම ගත්තා අලංකාර රැපින් කොලයක්. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමති ඩිසයින් එකකින් මේ විදිහේ රැපින් එකක් ගන්න. ඊට පස්සේ ඉතින් ඔයාට තියෙන්නේ මේ බොක්ස් එක හරිම ලස්සනට රැපින් එකෙන් ආවරණය කරගන්න. මේ තියෙන්නේ මන් ඒ විදියට හදාගත්ත බොක්ස් එක. දැන් අපේ ඉතිරි කරන මුදල් බොක්ස් එකට දාන්න තැනක් නැහැනේ. ඉතින් අපි අපේ නෝමල් කැටවල තියනා වගේ පොඩි හිටසක් හදාගන්න ඕන. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට පොඩි හිටසක් හදාගන්න. ඊළඟට තියෙන්නේ බොක්ස් එකට ගැලපෙන විදිහට A4 ෂීට් භාගයක් අරගෙන කොටු 100ක් ඇඳලා 20 ඉඳන් 2008 වෙනකන් 20 ගුණාකාර විදිහට ලියාගෙන යන්න. අපි ඒ කොලය අරගෙන අපේ බොක්ස් එකේ ඉදිරි මුහුණතේ අලව ගන්න ඕන. දැන් අපි අපේ මැජික් බොක්ස් එක හදලා ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ මුදල් ඉතිරි කරන්න පටන් ගන්න. රුපියල් 20කින් මගේ මැජික් බොක්ස් එකේ ඉතුරු කරන්න පටන් ගන්නවා. එහෙනම් ඔයත් මැජික් බොක්ස් එකක් හදලා ඉතුරු කරන්න පටන් ගන්න. අනිවාර්යයෙන්ම ඔයා මේ බොක්ස් එකට මුදලක් දානවා නම් ඊට අදාළ කොටුව කපන්න අමතක කරන්න නම් එපා.